හරි ළමයි. ඔයගොල්ලෝ දැන් මේ ඇවිල්ලා ඉන්නේ අපේ මේ සම්භාවිතාවේ තුන්වෙනි වීඩියෝ එකට. අපි මේක කරන්නේ මොකද්ද? රුක් සටහන තමයි මේක කරන්නේ. හරිම ලේසි කෑල්ලක්. අපි ඉස්සර සම්භාවිතාවන ලකුණු පහක් ගන්න ඉද ඔයගොල්ලෝ කියලා දුන්නා. මෙන්න ළමයි ඊටු ලකුණු පහ මහ දෙයක් නෑ දැක්කනේ. මෙන්න මෙච්චරයි නෝට් එක. හරිම ලේසි. හරි. රුක් සටහන ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මෙන්න මේ ඇඳලම දෙනවා. සමහර විට නැත්තම් මොකද්ද? පළමු අවස්ථාව විතරක් ඇඳලා දෙනවා. දෙවන අවස්ථාව අපිට දාන්නේ නෑ. හරි. ඒකෙත් මොකද්ද බං තියෙන්නේ? හරියම අමාරු නෑ. පළමු අවස්ථාවගේ මොනවද? දාන දෙන්න. ඇයි මේක රුක් සටහන කියන්නේ බං? රුක් සටහන කියන්නේ මේ බලන්න නිකන් මේක නිකන් ගහක නිකන් මෙන්න මේක. මට චිත්‍ර දෙන්න බෑ ළමයි. මේක ගහක මොකද්ද? අත් එකකින් ගන්නවා ගියල නිකන් අර නිකන් පොඩි ලයින් එකක් තියෙන නිසා තමයි මේ රුක් සටහන කියන්නේ. හරිද? වෙන සීන් එකක් කරගෙන. හරිද? මේක හරිය මේ ලේසි වැඩක්. මොකක්ද තියෙන්නේ? රුක් සටහන දැනගන්න තියෙන්නේ මෙච්චරයි. මොකද්ද? අත් දිගේ සම්භාවිතාව ගුණ කරයි අතුවල සම්භාවිතාව එකතු කරයි. තේරුණාද? අත් දිගේ සම්භාවිතාව කියන්නේ ළමයි මෙන්න මේවා. අත්තක් දිගේ කියන්නේ මේ තියෙන අතු ළම. හරිද? ඔන්න තියෙන අතු. තේරුණාද? අත් දිගේ යනවා කියන්නේ ඔන්න ඕක තමයි. හරිද? මෙන්න මෙතන හිස් තැනක් එනවා ළමයි. මෙතන එනවා, මෙතන එනවා, මෙතන එනවා, මෙතන එනවා, මෙතන එනවා. තේරුණාද? හරි. එන්න ළමයි අත්තක් දිගේ යනවා. ඔන්න මම මේ අත දිගේ යනවා. තේරුණාද? මම මේවට දාන්නම්. ඔන්න A B C D කියලා. හරි ඔන්න මම A අත දිගේ කිව්වොත් ඔන්න A අත. ඔන්න B අත. ඔන්න C අත මෙහෙන් යනවා. හරි ඔන්න එහෙනම් D අත ඔන්න ඔහම වෙනවා. තේරුණාද? ඔන්න ඕක තමයි කියන්නේ මේ සම්භාවිතාවය අත් දිගේ කියලා. තේරුණාද? එහෙනම් මොකද්ද කියන්නේ? අත් දිගේ සම්භාවිතාව ගුණ කරයි. ඒ කියන්නේ මොකද්ද ළමයි? මෙන්න මෙතන අපිට x තිබිලා මෙතන y තිබ්බොත් ළමයි එහෙනම් අත් දිගේ සම්භාවිතාව මොනවද කරන්නේ? ගුණ කරනවා. ඒ කියන්නේ මොකද්ද ළමයි? x y දැක්කද? හරි. මෙතන අපිට දැන් x දීලා තියෙන්නේ. එහෙනම් ළමයි මෙතන z කියලා එකක් තිබ්බොත් මෙතන මොකද්ද වෙන්නේ ළමයි? x z දැක්කද? මහ දෙයක් තියෙනවද නැහැ. අත් දිගේ සම්භාවිතාව මොනවද කරන්නේ? ගුණ කරනවා. හරි. දැන් අපි මෙතන දාමු x දැම්මා y දැම්මා z මම මෙතන දාන s කියලා. මෙතෙන්ට මම දාන්නම් r කියලා මෙතෙන්ට දාන්නම් t කියලා. හරිද? එහෙනම් මේක බලන්න මේ අත් දිගේ සම්භාවිතාව මොකද්ද ළමයි? s t. මේ අත් දිගේ සම්භාවිතාව මොකද්ද? s r. තේරුණාද? මහ දෙයක් තිබ්බද? නෑ නේද? ඔන්න ඔබ තමයි කියන්නේ අත් දිගේ සම්භාවිතාව ගුණ කරනවා අතුවල සම්භාවිතාව එකතු කරනවා. අතුවල සම්භාවිතාව කියනවා දැන් මේ තියෙන අත්තක් දිගේ නම් මේ තියෙන්නේ අතු නේද? මේ තියෙන එක අත්තක් මේ තියෙන ඒ කියන්නේ මොකද්ද මේ? t කියන්නේ එක අත්තක්, r කියන්නේ එක අත්තක්, y කියන්නේ එක අත්තක්. sorry. d කියන්නේ එක අත්තක්, c කියන්නේ එක අත්තක්, b කියන්නේ එක අත්තක්, a කියන්නේ එක අත්තක්. දැක්කද? ඒ කියන්නේ මොනවද? අතුවල සම්භාවිතාව එකතු කරනවා. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ දැන් මෙහෙම මට ඕනි ළමයි A කියන අත්තේ C කියන අත්තේ එකතුව. මොකක්ද ඕනි? A කියන අත්තේ C කියන අත්තේ එකතුව ඕනි. අපිට මොකේද එකතුව ඕනි? A කියන අත්තේ C කියන අත්තේ. එහෙනම් මොකද්ද මං කිව්වේ? අතුවල සම්භාවිතාව එකතු කරනවා. සම්භාවිතාව මේ තියෙන්නේ. හරි. ඒකේ සම්භාවිතාව මොකද්ද? xz. C ගේ සම්භාවිතාව මොකද්ද? SR. මහ දෙයක් තිබ්බද බලන්න. ඒ දෙක එකතු කරලා දාන්නේ. දැක්ක නේද? මහා අමාරු නෑ. හරි. ඔන්න ඕක තමයි ළමයි රුක් සටහන කියන්නේ. දැක්ක නේද? හරිම චූටි වෙලාවක ඉගෙන ගන්න පුළුවන්. ලේසිම ලේසි ගානක්. ලකුණු 5ක ගානක්. ඊට පස්සේ ඔන්න අපේ ළමයි සාමාන්‍ය මේක අහනවා මොනවාද? මේ වගේ දීලා මොනවාද අවසානට අපෙන් අහනවා මෙන්න මේ. ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට කියන්නේ ගානක් දෙනවා. මොකක් හරි ගානක්. තේරුණාද? අපි ගණන් සාකච්ඡා කරන්න මොකද ළමයි ඊළඟ වීඩියෝ එකෙන් ඉතින් ළමයි ඔන්න රුක් සටහන දීලා තියෙනවා. රුක් සටහනේ මෙච්චරයි දෙන්නේ පළමු අවස්ථාව. ඔයගොල්ලෝ දෙවන අවස්ථාව පළමු අවස්ථාව අනිවාර්යෙන් මාක් කරන්න. මේ හිස්තැන් වලට ඔයගොල්ලෝ දීලා තියෙන දත්ත ඒගොල්ලෝ සමහර ඒවා දෙනවා. ඊටු අපිට හොයාගන්න වෙනවා. හරිම ලේසි ඒවා හොයාගන්න එක. ගොඩක් දුරට මේ දත්ත ළමයි භාග ඇසුරෙන් තියාගන්න. තේරුණාද? මේවා ෂෝට් නෝටේ දාගන්න. දත්ත භාග ඇසුරෙන් තියාගන්න එක. ඊට පස්සේ මොනවාද? අත් දිගේ සම්භාවිතාව ගුණ කරයි අතුවල සම්භාවිතාව එකතු කරයි. දැක්ක නේද? ගුණ කරනකොට ඔන්න සම්භාවිතාව මේ තියෙනවා ළමයි ගුණ කරාම එකතු කරාට පස්සේ දැක්ක නේද? අන්න අර වගේ පොඩි එකක්. මම මේ මොනවද දාලා තියෙන්නේ? නොදන්නා කියන දාලා තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි මොනවද ගණන් වලදී හරි ලස්සනට මේ ගාන ලස්සනට මේ සාකච්ඡා කරන්න පුළුවන්. තේරුණාද? ඒක ඔයාලට ඊළඟ වීඩියෝ එකේදී බලා ගන්න පුළුවන් ළමයි.
හරි ළමයි. ඔන්න දැන් අපි සම්භාවිතාව තියරි කතා කරා ළමයි. ඊට පස්සේ සම්භාවිතාව කොටු දැල කතා කරා ළමයි. සම්භාවිතාව රුක් සටහන කතා කරා. දැන් ඔයගොල්ලන්ට ඕනම පාස් පේපර් එකක් කරන්න පුළුවන්. තේරුණාද? දැන් ඔයගොල්ලෝ ළමයි ඉස්සරහට ඔයගොල්ලන්ට ඉස්සරහ විභාගේ තියෙනවා ළමයි. ඉතින් ඔයගොල්ලෝ දැන් ඔන්න පාස් පේපර්ස් කරන්න පටන් ගෙන ඇති කියලා මම හිතනවා. ඉතින් ඔන්න දැන් මේක ඔයගොල්ලෝ දැන් ඔන්න සම්භාවිතාව ගන්න අමාරු වෙලා තිබ්බනම් ඔන්න දැන් පාස් පේපර් එක කරලා දාන්න පුළුවන්. පාස් පේපර් ටික දැන් හරිම ලේසියි. හරි ළමයි මම ඔන්න 2025 පාස් පේපර් එක ඩිස්කෂන් එක ළමයි ඔයාලට ඊළඟ වීඩියෝ එකේදී බලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ සම්භාවිතාව කොටු දැල රුක් සටහන කියන තුනම ලස්සනට මම මේක ඩිස්කස් කරනවා. එහෙනම් ළමයි අපි ඒ වීඩියෝ එකෙන් හම්බ වෙමු. මෙන්න ළමයි ඔයගොල්ලෝගේ සම්භාවිතාවේ රුක් සටහන තමයි ඉවරයි. ලස්සනට මේ ෂෝට් නෝට් එහෙම දාගෙන මේක ලස්සනට ලියා ගන්න ළමයි. හරි අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු ළමයි.